කවුරු හරි මෙහෙම කියලා තියනවද? මචං මම පොඩි ලෝන් එකක් ගන්න යනවා. ඇපේට පොඩ්ඩක් අස්සනක් දානවද? ඔයාට යන්තම්වත් ප්‍රශ්නයක් වෙන්න දෙන්නේ නැහැ කියලා. එහෙම ඔයාගෙනුත් අහලා ඇති. යාළුකමට, නැහැදෑකමට, හිතවත්කමට අපේ කට්ටිය පොඩි අස්සනක් දානවා. හැබැයි මං වාගේ පොඩි ප්‍රශ්නයක් අහනවා. ලෝන් එක ගත්තු කෙනා හෙට ඉඳලා ලෝන් එක ගෙවන එක අතෑරියොත්, පැහැර හැරියොත් බැංකුව හොයාගෙන ඉන්නේ කාවද? හරිම සරලයි. ඒ ඔයාව. ඒ නිසා තමයි අපි කල්පනා කරේ ඇපකරුවෙක් කියන්නේ කවුද? ඇපකරුවගේ වගකීම මොකක්ද සහ ඇපකරුවෙක් විදිහට අස්සන් කරන්න කලින් ඔයා සලකා බලන කරුණ මොනවද කියලා මේ සරල වීඩියෝව ඔයාලට ගෙනෙන්න. එහෙමනම් මේ වෙනකොටත් ඔබ අපේ channel එක subscribe කරන්න නැත්නම් subscribe කරන්න, like කරන්න, share කරන්න රැඳී සිටින මේ වීඩියෝවත් එක්කලා. කවුද ඇපකරුවෙක් කියලා කියන්නේ? ඔයාගේ යාළුවෙක් ලෝන් එකක් ගන්න බැංකුවට යනවා. ඒත් බැංකුවට ඔයාගේ යාළුවා ගැන 100% විශ්වාසයක් නැහැ මේ ලෝන් එක අහපව ගෙවයි කියලා. එතකොට බැංකුව කියනවා ඔයා ණය ගෙව්වේ නැත්තම් ඒක ගෙවන්න පුළුවන් කෙනෙක් එක්කන් එන්න කියලා. අන්න යාට තමයි ඇපකරුවෙක් කියලා කියන්නේ සරලවම ගත්තොත්. ඒකෙන්ම කියවෙනවා යම් කිසි විදිහකට ඔයාගේ යාළුවා ණය ගෙව්වේ නැත්තම් ඔයාට ණය ගෙවන්න වෙනවයි කියලා. ඇපකරු කියලා කියන්නේ ඔයාගේ යාළුවා ණය ගෙව්වේ නැත්තම් ඒක ගෙවන්න බෑකප් එකට ඉන්න එක්කෙනා. ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නේ මේ අස්සන දානවයි කියලා කියන්නේ සාක්ෂියට දාන අස්සනක් කියලා. සාක්ෂියට අස්සනක් දානවයි කියලා කියන්නේ කාගේ හරි අස්සනක් සහතික කරන්න දාන එක. නමුත් මේ ලෝන් එකට ඇපකරු විදියට ගරන්ට් විදියට අස්සන් කරනවයි කියලා කියන්නේ ඒ ණය ගත්තු කෙනා ගෙව්වේ නැත්තම් සම්පූර්ණයෙන්ම ඒ ණය ගෙවන්න වගකීම බාරගත්තයි කියලා කියන අත්සන. ඒ නිසා මතක තියාගන්න සාක්ෂිකාරයෙක් විදියට දාන අත්සනයි ඇපකරුවෙක් විදියට දාන අත්සනයි කියලා කියන්නේ හාත්පසින්ම දෙකක්, වගකීම් දෙකක් කියලා. අපි උදාහරණයක් ගමු. හිතන්න ඔයාගේ යාළුවෙක් රුපියල් ලක්ෂ 30ක ලෝන් එකක් ගන්නවා. පළවෙනි අවුරුද්ද කිසිම ප්‍රශ්නයක් නැහැ. හැමදේම ඉතාමත්ම ලස්සනට ගෙවිලා යනවා. ටික කාලයක් ගියාට පස්සේ එක්කෝ යාළුවාගේ බිස්නස් එක පාඩු වෙනවා. එහෙමත් නැත්නම් එයාගේ රස්සාව අහිමි වෙනවා. එහෙමත් නැත්නම් එයා රට අතහැරලා වෙන රටකට යනවා. ගොඩක් කට්ටියට වෙන කාරණයක්. අන්තිමට මෙයා ණය ගෙවන එක මග අරිනවා. මොකද්ද වෙන්නේ? බැංකුවට දැන් ඕනේ සල්ලි. මොකද බැංකුවේ කළමනාකාරීත්වයට බැංකුවට මේ සල්ලි අය කර ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් තියෙනවා. ඒ නිසා ඒගොල්ලන් ණය ගත්තු කෙනා හොයාගන්න බැරි නම්, එයාගෙන් අය කරගන්න බැරි නම් ඊගාවට එන්නේ ඔයාව හොයාගෙන, ඇපකරුවන් හොයාගෙන. ඒ නිසා තමයි අපි කියන්නේ ඇපකරුවෙක් විදිහට අස්සන්න කරන්න කලින් ගොඩක් හිතන්න ඕනේ කියලා. බැංකුවට වැඩක් නැහැ. යාළුවෙක්ද, නෑදෑයෙක්ද, ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක්ද කියලා බැංකුවට අදාළ නැහැ. බැංකුවට ඕනේ සල්ලි විතරයි. ඒ නිසා බැංකුවට ගන්න පුළුවන් සියලුම නීත්‍යානුකූල ක්‍රියාමාර්ග බැංකුව ගන්නවා ණය අය කරගන්න. මෙතනදී තමයි ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ. ඔයාගේ නම ක්‍රිබ් එකට යනවා. අරයා ණය පැහැර හැරලා තියෙන නිසා ඔයාටත් ණයක් ගන්න බැරි වෙනවා. අනන්ත අප්‍රමාණ සිද්ධි මං අහලා තියෙනවා. තමන් තවත් යාළුවෙකුට ණයක් ගන්න අස්සන් කළා. ඒ යාළුව ණය නොගෙව්වේ නිසා තමාගේ අවශ්‍යතාවයට, තමාගේ වෙඩින් එක ගන්න, තමාගේ ගෙදර පිළිසකර කරගන්න, තමාගේ ගෙදර හදාගන්න ණයක් ගන්න බැරි වෙච්චි අපි දන්න ගොඩක් කට්ටිය ඉන්නවා. ඒ නිසා තමයි ඇපකරුවෙක් විදියට අස්සන් කරනවයි කියලා කියන එක සරල කාරණයක් නෙවෙයි, බරපතල තීරණයක් කියලා අපි හඳුන්වන්නේ. දැන් අපි සලකා බලමු ඇපකරුවෙක් විදියට අස්සන් කරන්න කලින් ඔයා සලකා බලන්න ඕන කරුණු කීපයක් මොනවද කියලා. අංක 1. ණය ගන්න කෙනාට ඒ ණය ගෙවීමට හැකියාවක් තියෙන ආර්ථික තත්ත්වයක ඉන්නවද කියලා බලන්න ඕනේ. එයාට ස්ථිර ආදායමක් තියෙනවද? ස්ථිර රැකියාවක් තියෙනවද කියලා බලන්න ඕනේ. එයා කරන්න යන ව්‍යාපාරේ ලාභදායී එකක්ද, සාර්ථක වෙන්න පුළුවන් එකක්ද කියලා බලන්න ඕනේ අනිවාර්යයෙන්ම. එයා දැනටමත් ණය අරගෙන හිර වෙලා ණය උගුලක පැටලලා ඉන්න කෙනෙක්ද කියලා බලන්න ඕනේ. තවත් බලන්න ඕනේ කාරණයක් තමයි
එයාගේ මුදල් කළමනාකරණය කොහොමද කියලා. එයා මුදල් අර පිරිමැස්මෙන් පාවිච්චි කරනවද? එයාට මුදල් පාලනය සම්බන්ධ විනයක් තියෙන පුද්ගලයෙක්ද කියලා බලලා ඕනිවා මේ අපකරුවෙකුට අස්සන් කරනවද කියන තීරණය ගන්න. යාළුකම, නෑදෑකම ඉතාමත්ම වැදගත්. නමුත් එහෙම තිබුණයි කියලා යාට ණය ගෙවීමේ මූලික හැකියාවක් තියෙනවද කියන එක වෙනත්ම කාරණයක්. ඒ නිසා ඔබ ඇපේට අස්සන් කරන්න කලින් මේ කරුණ වෙන් කළ හඳුනා ගන්න ඕනේ. ඒක අත්‍යවශ්‍ය කාරණයක්. අද ලංකාවේ ඇපේට අස්සන් කළ ගොඩක් කට්ටිය අමාරු වෙලා තියෙන්නේ මේ වෙනස හඳුනා ගන්න බැරි වෙච්ච නිසා. යාළුකමට නෑදෑකමට ඇපේට අස්සන් කළා එයාට ණය ගෙවන්න පුළුවන්ද බැරිද කියලා සොයලා බලන්න නැතුව අස්සන් කරපු නිසා තමයි වැඩි දෙනෙක් අමාරු වෙట్లా තියෙන්නේ. අනිත් කාරණය කිසිම වෙලාවක කිසිම ලියවිල්ලක් කියවන්නේ නැතුව අස්සන් කරන්න එපා. ඒක ඔබට නිදහසට කරුණක් නෙවෙයි. ඔයා ණයකට ඇපේට අස්සන් කරන්න කියලා කිව්වනම් ලබා ගන්න සම්පූර්ණ ණය මුදල කීයද? ඒකට පොලිය කීයද? පොලිය අනුපාතය කීයද? කොච්චර කාලයක් ණය ගෙවන්න ඕනි? තවත් අපකරුවන් ඉන්නවද? මේ ණය ගත්තු කෙනා ගෙවුවේ නැත්නම් ඔයාගේ වගකීම මොනවද කියලා හරියට නිසියාකාර අවබෝධයක් අරගෙන ඕනි අපේ රස්සන් කරන්න. ගොඩක් වෙලාවට යාළුවෝ කියන්නේ මේක නිකම්ම නිකම් ෆෝමලිටි ටිකක් විතරයි. බය වෙන්න එපයි කියලා. නීතියේ එහෙම ෆෝමලිටි ටිකක් කියලා දෙයක් නැහැ. අස්සන් කරා නම් ඒ එකඟ වෙච්ච කොන්දේසි වලට ඔයා යටත් වෙනවා අනිවාර්යයෙන්ම. මේක ටිකක් ලොකු ලෝන් එකක් නම් ඔයා හිතනවා නම් මේක බරපතල වැඩි කියලා. සමහරක් වෙලාවට ඒක දෙන කොන්දේසි වලට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වෙලාවකට මම වාට යෝජනා කරනවා මේ තියෙන ගිවිසුම් වල කොන්දේසි වලට තේරෙන්නේ නැති නිසා නීතිඥවරයෙකු සහාය ලබා ගත්තා නම් වඩාත්ම හොඳයි කියලා. අනිත් වැදගත් කාරණයක් තමයි ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ඔයාට පුළුවන් යාළුවා ණය කීයක් ගත්තත් ඔයා වග කියන ප්‍රමාණය සීමා කරගන්න පුළුවන්. ගොඩක් කට්ටිය මේක දන්නේ නැහැ, ගොඩක් කට්ටිය කරන්නේ නැහැ. ඔයාට පුළුවන් යාළුවා ලක්ෂ 30ක් ගත්තට මම මේ ණයේ වග කියන්නේ ලක්ෂ 5කට විතරයි කියලා සීමාවක් දාන්න පුළුවන්. එහෙම සීමාවක් ඉල්ලුවොත් සමහරක් වෙලාවට බැංකුව ඔයා අපකරුවෙකුට අස්සම් කරන එක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. නමුත් ඔයාට අයිතියක් තියෙනවා ඒක කියන්න. මොකද ඔබට හැකියාවක් තියෙන එච්චරයි නම් ඔබට ඒ හැකියාව තියෙනවා. ඔබට ඒ අයිතිය තියෙනවා ඒක කියන්න. මම යෝජනා කරනවා ඔයාගේ තරම දැනගෙන ඔයාට දරන්න පුළුවන් උපරිම සීමාව දැනගෙන ඒකට සීමා කරගන්න කියලා. මෙහෙම සීමාවක් දැම්මහම ඔයා දන්නවා උපරිම සීමාවක් වෙන්නේ කොච්චරක්ද කියලා. තවත් වැදගත් කරුණක් තමයි අත්සන් කරන සෑම ලියවිල්ලකම කොපි එකක් තියාගන්න. ණය ගිවිසුමේ කොපි එකක් තියාගන්න. අපකරු ගිවිසුමේ කොපි එකක් තියාගන්න. ණය ගෙවීමේ කාලසටහනේ කොපි එකක් තියාගන්න. බොහෝ වෙලාවට ණය නොගෙවා ඉඳියොත් ඔයාට ඉරහිව නීතිමය ක්‍රියාමාර්ග ගනීවි. ඒ අවස්ථාවේ තමයි අපේ කට්ටිය ඩොකියුමන්ට්ස් හොයන්නේ. මේ ඩොකියුමන්ට්ස් හොයාගන්න බැරුව අමාරු වෙටිච්ච අවස්ථා තියෙනවා. ඒ නිසා මම යෝජනා කරනවා ඔයාට ඔයා අත්සන් කරන සෑම ලියවිල්ලකම කොපි එකක් ඔයා සතුව තියාගන්න ඕනේ. මේ ඩොකියුමන්ට්ස් අවුරුදු ගාණක් ගියාට පස්සේ ඔයාට සොයා ගැනීමට ඉතාමත් අසීරු වෙන්න පුළුවන්. ගොඩක් කට්ටියට කාලයක් ගියාට පස්සේ තමන් අත්සන් කළ ඩොකියුමන්ට්ස් මොනවදවත් කියලා මතක නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම අත්සන් කරපු සෑම ලියවිල්ලකම කොපි එකක් ඔයා ළඟ තියාගන්න. මම තවත් යෝජනාවක් ඔයාට කරන්නම්. ඔයාගේ ආරක්ෂාවටත් මොකක් හරි ඩොකියුමන්ට් එකක් තියාගන්න පුළුවන්. ගොඩක් කට්ටිය දන්නේ නැති දෙයක්. ඔයාට පුර ණය ගත්තු කෙනාගෙන් හානිපූර්ණ ලිපියක් තියාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් පොරොන්දු නෝට්ටුවක් ඔයා ළඟ තියාගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් දීපලක් ඔයාගේ නමට අප විදියට තියාගන්නත් පුළුවන්. මෙහෙම කරන්න ඔයාට අයිතියක් තියෙනවා. මොකද ඔයා වගකීමක් බාර අරගෙන තියෙන නිසා. ඉතින් මම ඔයාට යෝජනා කරන හැකියාවක් තියෙනවා නම් මේ වගේ ආරක්ෂිත පියවර ගන්න. මොකද යාළුකමට අත්සන් කරාට නෑදෑකමට අත්සන් කරාට ඔයාගේ මූල්‍ය සාර්ථකත්වයයි වගේ පවුලේ ආර්ථික තත්ත්වය පිළිබඳව ඔයාට දැඩි වගකීමක් තියෙනවා. ඒ නිසා මේ වගේ ක්‍රියාමාර්ගයක් ගන්න කියලා මම ඔයාට යෝජනා කරනවා. එකෙන් වෙන්නේ බැරි වෙලා හරි ඔයාගේ යාළුවා ණය ගෙවන එක පැහැර හැරියොත් ඔයාට නීත්‍යානුකූල ක්‍රමයකට ඔයාගේ යාළුවාගෙන් ඒ මුදල අය කර ගැනීමට හැකියාවක් ලැබෙන ක්‍රමවේදයක් සකස් කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒක වරදක් නෙවෙයි. මොකද යාළුවා ණය ගෙවන්නේ නැත්නම් ඔයා අමාරුවෙන් හොයපු සල්ලි වලින් ඔයාට බැංකුවට ණය ගෙවීමට අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා ඔයාට යාළුවට විරුද්ධව යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්න හැකියාව තියෙනවා. මේ වගේ ක්‍රියාමාර්ගයක් ඔයා ගත්තොත් අපේට අස්සන් කරන්න කලින් මම ඔයාට ගෝල්ඩන් රූල් එක කියලා දෙන්නම්. ඔයා මේ ප්‍රශ්නේ අහන්න. මම මේ ණයට අපේට අස්සන් කළොත් බැරි වෙලා හරි
ණයගත්තු කෙනා සම්පූර්ණ මුදල ගෙව්වේ නැත්නම් මට ඒ මුදල ගෙවන්න හැකියාවක් තියනවද? මම නැවතත් අහනම් ප්‍රශ්නය. ණයගත්තු කෙනා ඒ සම්පූර්ණ මුදල ගෙව්වේ නැත්නම් ඒ ණය ගෙවීමට මට හැකියාවක් තියනවද? ඔව් නම් අස්සන් කරන්න. බැහැ නම් එක පාරක් නෙවෙයි, දෙපාරක් නෙවෙයි, 10 පාරක් අපේට අස්සන් කරන්න කලින් ඔයා හිතලා බලන්න ඕනේ. මොකද බැංකුවෙන් ලෝන් එක පාස් වුණාට පස්සේ අපකරු කියන තනතුරෙන් වාට අයින් වෙන එක ලේසි පාසු වැඩක් නෙවෙයි. අපේට අත්සන් කරන එකට යන්නේ තප්පර ගාණක් විතරයි. නමුත් බැරි වෙලා හරි ණය ගෙව්වේ නැත්තම් මේකේ පල විපාකවට අවුරුදු ගාණක් දරන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි අපි වාට මේක කියන්නේ. අපේට අත්සන් කරන්න කලින් ගොඩක් කරුණු හිතලා බලන්න ඕනේ කියලා. මේ සරල නීතිය මතක තියාගන්න. හැඟීම් වලට යටත් වෙලා අපේට අත්සන් කරන්න එපා. ඔයා ඒකේ බරපතලකම දැනගෙන, ඒකේ වගකීම දැනගෙන, කොන්දේසි පිළිබඳ දැනගෙන පමණක් ඔබට ඒ සඳහා වගකීම බාර ගන්න පුළුවන් නම් විතරක් ණයට අත්සන් කරන්න. එහෙම නැත්නම් ණයට අපේට අත්සන් කරන්න එපා. යාළුකම වැදගත්, නෑදෑකම වැදගත්. නමුත් ඔයාගේ ආර්ථිකය, ඔයාගේ පවුලේ ආර්ථිකය ඊටත් වඩා ඔයාට වැදගත් කියලා මතක තියාගන්න.